ප්‍රතිඥා කරලා කප්පත් විරෝධ මම මේ ජීවි කියලා කියනව නෙමෙයි හොඳ ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි වෙච්ච වලට පේන්න දෙන එක අර ඔෆිස් එක කඩුවා මේ ඔෆිස් එක කඩුවා කියලා ගන්නවා ඉස්සර මොනවද තිබ්බේ මේ වගේ මරා ගන්නවනේ නේ හිටියනේ මාතලේ මහතවන්ත දඩබ්බර චරිත ඒවත් දැන් නැහැ දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලාවත් දැන් තිබ්බහම දැනෙන්නේ නැහැ ඇයි අන්න සදාකල් පිළිතුරු ඕක තමයි බුදුහාමුදුරු ඉගන්නේ නහි වේරේන වේරාණි සම්මන්තිද බුදාච අවේරේනච සම්මන්ති වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු ගන්නන්නේ මෛත්‍රී කරන්න අපිට ගහපු ගන්නපු මිනිස්සුන්ට පෙළපු මිනිස්සුන්ට හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආවම මම ගොන් කතාවක් තියෙනවා නේද කොකාට වාරයන් චිත්‍යයට දෙවාරය කියලා ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරයක් කියනවා මේක නවත්තන්නයි ඕනේ දැන් ප්‍රශ්න නැහැ කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණාම මෛත්‍රිය කරුණාව තහවුරු වුණාම ආයාර කුණු උඩේ නැහැ ඒ නිසා ඒ දවන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහන මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරිය වැදගත් මොකක් නැතත් බුදුහාමුදුරුවෝ ගන්න පොය හතුරන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕනේ ආයෙ වෙන්නේ නැහැ ඒවා ගෙවල් වල පටන් ගන්න මේ කියනකොටත් ඇත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ සහෝදරයා සහෝදරිත් එක්ක මම එච්චර හොඳ නැහැ මගේ සහෝදරයා සහෝදරිය එක්ක අතකින් දිහාමුදුරනේ අතේ දුරින් තමයි ආශ්‍රය කරන්න කියලා වැඩිය නැහැ කියලා කියනවා වැඩිය නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් එකයි නැතත් එකයි හදවතේ වෛරයක් තියාගන්න මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ ඒ උනට කතා බහ කරන්නේ නැහැ කියන තරහක් වෛරයක් නැත්නම් මොකද කතා බහ කරන්නේ නැති තරහ වෛරය කියන හින්දා තමයි කතා නොකරන්නේ තරහක් නැලු ගෙවල් වල යන්නේ ඉතින් තරහ නැත්නම් ගෙවල් වල යන්න පුළුවන් තරහ නැති කරගන්න වෛරය නැති කරගන්න hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩයට ගහගන්න අනිත් පැත්තේ ප්‍රතිචාරය මොකදින්වත් අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ සංසාරේ උපදින සේරටම ඇවිදින්න බෑ උපදින සේරටම කතා කරන්න බෑ උපදින සේරටම කන් ඇහෙන්නේ උපදින සේරටම ඇස් පේන්නේ උපදින සේරටම රස්සා කරන්න බෑ ඔයත්තන්ට හම්බලා තියෙන මහ භාග්‍යවන්ත අවස්ථාවක් පොලිස් දෙපාර්තමේන්තුව තරම් අධික පීඩනයක් තියෙන රස්සාවකුත් නැහැ අධික විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් රස්සාවකුත් නැහැ හැම වෙලේම නීතිය කඩන්න තුන මණ්ඩ බලන්න නීතිය කැඩුවොත් වැරදි නමලා උදව් කරන්න මිනිස්සුන්ට හැමදාම එහෙම උදව් කරන්න ආපු තැන්වල උදව් කරන්න හැබැයි රටේ පොදු නීතියට නම් බුදුහාමුදුරුවෝ උගන්වනවා මහණෙනි රජුගේ නීතියට අවනත වෙන්න ඕනේ නීතියට ගරු කරන්න යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් ඔය අපි බොහෝ දෙනෙක් මේ ඒ යුක්තිය සාධාරණත්වය මනුස්සකම කියන එක ඉස්මතු වෙන්නේ
අපිට ලෙන්ගතු තරමට නෙමෙයි. අපේ මිත්‍රත්වයේ තියෙන තරමට නෙමෙයි. ඒ හින්දා ඒවා හැම කෙනෙකුටම මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. හැම කෙනෙකුටම ලැබියාව තියෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනංජානිට වෙච්ච දේ මේ අත්තන්ට වෙන්න හොඳ නැහැ. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ නාස්ති නොකර ජීවත් වෙන්න. තව එක කාරණයක් තියෙනවා මම බොහොම උමනාවෙන් කියන්නම්. දැන් මේ සභාපතිතුමත් ඉන්නවා, ස්ථානාධිපතිතුමත් ඉන්නවා. මේක පුළුවන් ඔය ප්‍රාදේශීය ලේකමුත් එක්ක වුණොත් හොඳට කරන්න පුළුවන්. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නෑ බොහෝ පැතිවල ගහනවා ඒක. පොඩි පොඩි ඔය නෙපෙති වර ගණන් මනන. අරක්කු බෝතලයක් බොයි දෙකක් බොයිනේ ආයෙ කවදාවත් නැගිටින්න බෑ. මේ අවුරුදු 17 18 පැටවුනේ. ගහුවොත් එහෙම දෙකට කැඩෙනවා. මේ කෝටු කෑලි වගේ ඇඟවල තියෙන්නේ. ඒ හරි පුදුම විදියට මේ પરම්පරාව විනාශ වෙනවා. දැන් මේ පැතිවල නම් හදන්න බැරි කමක් නැහැ. දැන් මම දකුණේ පළාතේ මම වැඩසටහන් ගොඩක් කරනවා. ඉතින් මේ දැන් කොටත් දරුවෙක් කතා කරා අවුරුදු 20යි. අම්මා තාත්තට හදන්න බැරි වෙච්ච මම හාමුදුරනේ එක බණෙන් හැදුනා කියලා. මම හවද මොකක්ද හැදලා කියලා කරන්නේ කියලා. නෑ මේ ඊයේ හැන්දෑවේ තාත්තාගේ තීදී මං කිව්වා. බලන්න. ඒ කියන්නේ නන්නත්තර වෙච්ච දරුවෝ. දැන් මේ අම්මලා තාත්තලාට කොච්චර සතුටුද අපේ දරුවෝ ඇවිල්ලා රෙදි ටික හොදනවා. බැරි පුළුවන්කම නෙමෙයි මේ. දරුවෝ හැදෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලාත් කතා කරන්නේ දරුවන්ට තාතෝ කියලා. සමහර අම්මලා ඉන්න ළමයින්ට අපූර්වට කියන තොපි හැදුවට වඩා හොඳයි නිකන් යනවා කියලා. කියන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ට සමහර තාත්තලා ඉන්න මේ තමන්ගේ දුවට පිට මිනිස්සු පාවලා දෙලා බයි. ළමයි මුදුම පීඩණයෙන් ඉන්නේ. ඒ අනිත් පැත්තේ දෙමව්පියෝ පීඩණය. ඉතින් ගෙවල් වල ගිනි ගත්ත ගමන් නෙමෙයි හැම වෙලෙම තියෙන්නේ. එක ගෙදරකවත් සතුටක් නැහැ. ඇයි? එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. එකට ටෙලිනාට්‍යයක් එකට බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. මිනිස්සු එකට පන්සලකට යන්නේ. එහෙනම් පින් සිද්ධ වෙනවා. මේ වගේ වැඩසටහන අපිට කියන්නේ අපි එන්නේ හොඳට හදන්න පුළුවන්. හැදෙන හින්දා මේ කියන්නේ. මේ ගම්වල මිනිස්සුන්ගේ තියෙන මේ ඔලු මලවල් මේ කොහොම පුංචි කාරණා ටික ටික මේවා යොමු කරන්න ඕනේ, පරිසරයන් වලින් මුදවන්න ඕනේ, දරුවෝ ටික බේර ගන්න ඕනේ, පරිස්සම් කරගන්න. ඒ දරුවෝ හරියට මේ පිළිකා සහගත මිනිස්සු සමහර තරුණයෝ මේ පොඩියෝ අල්ලගන්න. මේ ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතල් වලට අරක්කු දාගෙන ගිහිල්ලා බොනවනේ. අතට අහුණා. ඒකයි මම කියන්නේ. 10 පන්ති කියන්නේ. ඉස්කෝලේ කියන්නේ අර පේන්නේ නැහැ සිල්ලපාට නිකල් බෝතල් තියෙන්නේ. ඕකට දාගෙන ගිහිල්ලා අරක්කු බොනවා. කොහෙද බොන්නේ? ඉස්කෝලේ. ළමයි ටොයිලට් එකට යනවා පීජේ බීලා. ඉස්කෝලවල ටිකක් අතාරලා වගේ පහදන්න බෑ. අයියෝ හරි මුරණ්ඩුයි. කියලා හරියට දැන් ගඩොල් බාගිනත් මොන හරි කිව්වට පස්සේ එච්චරටම මා තරුණ ළමයි හැදෙන්නේ. කාගේද වැරද්ද? බඩදරුවම්මලා පොලිසියට ඇවිල්ලා නැද්ද මිනිහා ගහනවා කියලා. ඕන තරම් ඇවිල්ලා. අම්මලා කොච්චර පොලිසියට එනවද තලු පාරවල් මොනේ තියාගෙන. රට පහකාරක් පටගොන්න බී ගන්නවා. පොඩි කාලේ නම් ගෙවල් වල ඇහෙන කුණුහරුප. පොඩි කාලේ නම් ඇනුම් බැලුවා. ඉතින් යහපත්තරු හැදෙන්නේ. ඒ හින්දා මිනිස්සුන්ගේ තියෙන බ්ලේච් ගති නැති කරන්න ඕන. ඒකට පුළුවන් ධර්මයේ පුළුවන්.
මම පොයකට එක දවසක් බොන මිනිස්සෙක් පන්සලට ගියා. පොයකට එක මිනිස්සෙක් ගියා. පොය 12ක් යනකොට 12 දෙනෙක්. අවුරුදු 5ක් කෝක කරනකොට අය මුළු ගමම අර විදිහට 33 පැය බීගෙන නටන්නේ නැහැ. ගමකට ඉන්නේ 7-8 දෙනෙක් නේ මෙන්න නැගිටින ගමම වෙවුලන. එහෙම ගෙනාවම හරියට. ඒ හින්දා මේවා ඉතින් අර නීති රීති වලින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් ඒවා කරන්න පුළුවන් එහෙම වෙනවා. අර ෆෝන් වලට වීඩියෝ ගේම් වලට බැහැ වෙච්ච ළමයි දැන් ෆෝන් එක දිහා බලන්නේ නැතුව ඉන්නේ. හදන්න පුළුවන් හදලා තියෙනවා ඒකයි මේ කියන්නේ. මතක තියාගන්න එක බණකට රටක් හදන්න පුළුවන්. එක බණකට ආකල්ප වෙනස් කරන්න පුළුවන්. එක නෝනා කෙනෙක් ඔය මම මෙයාලා කියන්නේ කිව්වා විතරයි කියන්නේ. අවුරුදු 25ක් නිදිපු තිබුණා. ඇයි? රැට නිින්ද මහත්ය හමුදාවේ උසස් තනතුරක් තරන මොකක් හරි ප්‍රෙෂර් එකක් පීඩනයක් ප්‍රශ්නයක් දරුවොත් රටේ ඉන්නේ. ඉතින් දැන් සතියක් විතරලු නිදිපෙති බොන්න නැතුව හොඳට නිින්ද යනවා. ඇයි? මට කිව්වා හමුදුරුවන්ගේ අම්මට තාත්තට බුදු බවත් දෙන්න ඔය කියපු බණක් ඇහුවා කියලා. දැන් කිසිම කෙනෙක් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැන හිතලා කනගාටු වෙන්නේ නැහැ. කල්පනා කරන්න තියෙන එක දෙයයි. මම කනගාටු වෙන්නේ මම දුක් වෙන්නේ කවුරු හින්දාද කියන එක විතරයි. මිනිස්සු 50කට වැඩියෙන් ජීවත් වෙන්නේ එක්ක අතීත නැත්තම් අනාගත. කවුද වර්තමානයේ? ප්‍රශ්න තියෙන තරමක් තියෙන්නේ වර්තමානයේද අනාගතයේද අතීතෙ වෙච්චද? අතීත දේවල්. කම්පා වෙන්නේ මොනවා ගැන හිතලාද? අතීත. එහෙම නැත්නම් අනාගත. මොකක් වෙයිද? මොකක් දේවුනේ? ඔච්චර. ඒ හින්දා අර අතීතං නානසෝචන්ති නප්පජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. අතීතේ ශෝක කරන්න එපා. මේ මොහොත වර්තමාන ජීවත් වෙන්න ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා කාලෙකින් හම්බුණු මිනිසත් භවයට අර්ථවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා